ධම්මං සරණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදනන්දති පුච්චනන්දති කත පුඤ්ඤෝදයන්තනන්දති පුඤ්ඤම්මේ කතන්ද නන්දති දියෝ නන්දති පුඤ්ඤතින් වතති ධර්ම ශ්‍රවණාබිලාසී අපේ සී සමාගම් පින්වත් සූදනාග පානික ගුණගරුක සත්පුරුෂ පින්වත් පින්වතියනි අද දවස පිළිබඳව කර්මකාරණා මේ උදෑසන එමෝනික ආගම වතාවක් අවස්ථාවක ඔබට තවදවසේ වැදගත්කම මම සිහිපත් කරන්න ලැබුණා. ඔසමේ යනවා අද දවසේ තුල සඳහන් කරන විට අපේ බෞද්ධයන්ට අදහස් වැදගත් වෙන්නේ මොන කාරණා ප්‍රදාන කරන යනවාද මම සිහිපත් කරන්න ලැබුණා. ඒ පිළිබඳව නැත්නම් උදාහරණ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් දුර්ග ප්‍රොෆෙසර් පොරෝ දවසේදී අපේ බෞද්ධයන් හැටියට ඔබේ ජීවිතය තුළ දවසේ මේ විහාරස්ථානයේ මේ පින්දීම තුළ සෝදානම් වන දෙන්නේ ලැබුවා මනුෂ්‍ය ජීවිතය යථාර්ථ අවබෝධ කරගෙන ඉර කාල පරිච්ඡේදයක් තුළ අපේ මනස සහැල්ලු කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පෙරෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මිනිස්සෙක් හැටියට මේ ජීවිතය හදා ගන්නට නම් මාස කොහොමද දේශනා කරේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය ඕනේ මිනිස්සෙක් හැටියට ගත්තම බාසුවේ ජීවිතය තුළ මනස තමයි ජීව සකස් කරන ශ්‍රේෂ්ඨතම පවතින පින්වත්. ජීවිතය සකස් කරගන්නට යහපත් කරගන්නට ඉතාමත් වටිනා වූ බුදුදහම අපිට බෞද්ධ දර්ශනය තුළින් අපිට ලැබිලා තියෙනවා. අපිට කාරණාවක් තමයි පින්වත්නි මේ මනස ජීවිතය පිළිබඳව සඳහන් කරන විට අපි ආත්ම ගණනාවක උත්පත්ති ලැබතු ඔබ අපේ කවුරුත් පින්වත් ආත්ම ගණනාවක යහපත් වූ කුසල කර්ම ප්‍රතිඵලයක් හැටියට මෙතන වර්ණා මනස ජීවිතයක් ලැබුණා. ඒ ලැබුවා මනස ජීවිතේ ප්‍රමාණය අපි ජීවිතය පාලනය කරන නීලා කරගන්නට ඕන. මේ මනසගේ තියෙන වඥානම ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව බෞද්ධයන් හැටියට ඔබට ඔබේ ජීවිත අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඒ අවබෝධයක් ඇති කරගන්න සඳහා තමයි මේ සිදුනා සහ සම්බන්ධ දෙන්නේ. අස්කාරණා තමයි පින්වත්නි මුදසෙකදී සමාජයෙන් උත්පත්ති ලැබුවා. ඒ ලැබුවා මනස ජීවිතය යහපත් කරගන්නට ඉතාමත් ලස්සන නිර්මල දර්ශනයක් අපි ලැබලා ගන්නවා. මේ මොකක්ද? බෞද්ධ දර්ශනයක මේ ජීවිත කාල පරිච්ඡේදය තුළ පින්වත් අපි
ඒක කාල පරිච්ඡේදයක්. මොකද අපි කවුරුවත් වෙනවන්නේ අවුරුදු 700ක් ජීවත් වෙන්න අපුවයි නෙවෙයි. අවුරුදු 700 මම හැමදාම එක කාරණාවක් නේ. අපි කවුරුත් අවුරුදු 700ක් ජීවත් වෙන්නේ නැහැ. අපේ පැරණි අය අවුරුදු 80ක් සමහර 90ක් වෙනවත් වෙනවා අවුරුදු 100ක් ඉන්න අවස්ථාවක් තියෙනවා නේද? අපි නම් කියන්නේ තව අවුරුදු 50ක්වත් ඉඳන් දන්නේ නැහැ. 50ක් නම් කොහොමද දෙන්නේ? ඒක නිසා මේක අපිට කියන්න පුළුවන් කමක් නෑ අපේ ජීවිතේ මොන තැන්වල මාත්මල උත්පත් ලැබෙනවා කියන කාරණාව. බෞද්ධයන්ගේ ජීවිත කාල පරිච්ඡේදයේ තුල පින්වත්නි ඔබේ ජීවිතය තුළ ඔබ කරන්නා යහපත් කුසල කර්ම ප්‍රතිඵලම විතරයි පින්මාන්නේ අපිට ජීවිත අවතාර කාලෙදි ඉතිරි වෙන්න තියෙනවා. ප්‍රයෝජනවත්. ලෞකික ජීවිත ගත කරන බෞද්ධයන් හැටියට ඊට කාල පරිච්ඡේදයේ තුල වෙනවා. ඔබට හරියම්ම කරන්න ඕනේ. ජීවදර හදන්න ඕනේ, යාන වාහන ගන්න ඕනේ, ධර්මාල පෝෂණය කරන්න ඕනේ. ඒ සියල්ලම කරන්න ඕනේ. හැබැයි මේ දෙක කාල පරිච්ඡේදයේ සියලු කටයුතු කරන ගමන් මූලිකත්වය මූලතර ජීවිත කටයුතු කරන්නට ඕන පින්වන්ත අවශ්‍ය මොකද කාරණාවද? ධර්මයේ නඩුව අපි කටයුතු කරන්නට ඕන. ධර්මයේ නඩුව කරන්නට ඕන. අවදාගවත් මනස ජීවිතය ලැබපොත සතරවදවත් තුන්සාවක් පීඩාවක් කරන්න උත්සාහ කරන පාටිනවා. උපෙන් කයෙන් වචනෙකින් මේ කපුන්දර පින්වත්නි සතරවදවත් තුන්සාවක් පීඩාවක් කරන්න උත්සාහ කරන පාවිස්සන්නාත් ජීවිතේ. යෝගමතෝදී හදාගන්න තියෙන යාපත්ත. අපේ සමාජයේ ගොඩක් පස්සේ අපතර අනුන්ගේ දේවල් ඕපාදින් හොයන කතාවක් කරනවා නේද? මලකඩකට ගියත්, මඟුලකඩකට ගියත්, පන්සලට ආවත්, සීසමාදා වුණත් අර මෙහෙනම් ඒවා කියන්න බෑනේ දැන් මට. සමහරවල් කරලා දුන්නා ඒකට ඔක්කොම අහනවා නේද? ඒක නිසා තේරෙන්න මට එනවා. මම මොකද පොය දාලා මම ඒක ෆොටෝ රෙකෝඩින් දාලා තින්නේ කොහොමද? ඒක මම තේරෙන පස්සේ හවසට බලනවා මේ කතා කරන්නේ මොනවද? දින්න මන්ද තේරෙන දරෝ. එහෙම නැතුව අමාරු මේ ජීවිත ගමන යන්නේ. ඒක බෞද්ධයන් හැටියට අප කොච්චරක් තියවන්නේ ජීවිතය තුළ අනුන්ගේ ඕපාදයට කරන අපාරක් කරනවා. ඒ කිසිම දෙයකට ඔබේ ජීවිතය තුළ ඔබට කවමදාකවත් ජීවිතේ මනසවත් හිතකය වදිනේ සුන්දර කවදාකවත් සංවර කරගන්න පුළුවන් කමක්. බෞද්ධයෙක් විශේෂ මිනිසෙක්ගේ උත්තර ලැබුවාන් පස්සේ ඒ ලැබුවා මනස ජීවිතය යහපත් කරගන්න අර්ථවත් කරගන්න නිර්මල බුදුදහමක් අපිට ලැබුවා තියෙනවා. ඒක අපිට පාලනය කරගන්න ඕන. කය පාලනය කරගන්න ඕන. වචනේ පාලනය කරගන්න ඕන. සංවර කරගන්න ඕන. බෞද්ධයන් හැටියට ජීවිතය තුළ ඉක්මීමක් ඇති කරගන්න කටයුතු කරන්න ඕන. අපි බාධාවන්ට මේ ජීවිතය තුළ සෑම දවසක්ම විතර කල්පනා කරන්න බලන්න මගේ සිතින් කයෙන් වචන මේ තුන්දරුන්ගේ පින්වත්නි අන් අයට අයහපත සිද්ධ වුණාද? යහපත සිද්ධ වුණා. තමන්ගේ ජීවිතයට වටිනා එක වචනය තමන්ගේ